අලිය ඉන්නේ ගොඩක් ඈත. අලිය මේ පැත්තට එන සීන් එකක් තියෙනවා. අලිය fun JW fun crew එක තමයි හරිම fun අපිව subscribe කරලා අපේ fun බලත් ගනින් කොබන් fun JW fun crew එක තමයි හරිම fun අපිව subscribe කරලා අපේ fun Balat ganing ko ban fun. What a beautiful day! We are heading to Trincomalee, Trigonomalee බලා දාවන වෙන මෙම දුම්රිය කිසිම වේදිකාවක නවත්තන්නේ නැත. ඒ වගේම කිසිම වේදිකාවක සින්දු කියන්නේ නැත. ඒක තමයි අපි ප්‍රතිපත්තිය. ඉතින් අපි යනවා ත්‍රිකුණාමලේ බලන්න මේ පාරේ. දෙයිනේ කියලා යනවා ගස් කොළන් දැන් පේනවා දෙවැත්තේ ගස් කොළන්. නදිය පුත් යනවා කනගාවේ. අපි බලමු මේ ත්‍රිකුණාමලේ යන්න කලින් අත්ත මාර වැඩක් වුණා. නොසිතූ නොහිරු ලෙස අපි දැවන්ත ප්‍රහාතයකට ලක්ුණේ නෑ ඇත්තටම. අපි දැන් ඉන්නේ හබරල කැලේ. අර කවියක් තියෙන්නේ. කවියක් තියෙනනේ මතකත් නෑ. කවියක් තියෙනවා මම හිතන්නේ හබරට කැලේ ගැන කවියක් තියෙනවා. ඒ හබරන කැලේ යනකොට අපිට අදෘශ්‍යමාන බලවේගයක් විසින් අපෝ නැත්තුවා. ඔව් නැත්තුවා. මෙයා කියන්නේ ඒකම තමයි මං කියන එකම තමයි ඉංග්‍රීසියෙන් කියන්නේ. ඒකයි මම මේ සිංහලෙන් කියන්නේ. දැන් අපි මේ හබරල කැලේ යනකොට අපි මේ දැක්කා මේ එන්න මේ කොහොමද ඉඳන් ඇසට අසුන මාන්නේ සිටින සැද්දන්තය the bro oh what a size ලොරියක් යනකම් අපිට එන විශාල ඉවස් එක ගහන්නත් දෙනවා. ඇතෙක්ද දන්නේ දල එතන ලොකෝට පේන්නේ ඇත්තට මට පේන්නේ චිත්තක් විතර ඊශානට වගේ ඉන්නේ නාරු 50 කරස් කරනවා. කෝකටත් කියලා මේ ලොකු වාහනයක් පිටිපස්සෙන් යන්න තමයි මගේ අයිඩියාස් එක තිබුණේ. මොකද කෝකටත් කියලා අන්න එනවා කෙසෙල් පටවකට තඩි කරත්තයක් වගේ ගියා කුස් කාලා ගියා ඉවත් වෙනවා පින් පින් ගාව ඇහුණා ආමියනේ ළඟව ටන් ගාලා සිදුවන ටකරම් පස්සේ පිටිපස්සෙන් යනවා පට ගාලා මාත් තියෙන දියේතකට දාකට තෑවුවා වැගිල්ලක් කොහොමද දැක්කේ තාම නෑ ඉන්නේ දැන් ෂුවර් නෑනේ අහිංසකයෝ වගේ හිටියද නේ යන්න ළඟින් යන්න ඔය උදු අම්මෝ කන ගාවෙන් ගියේ වැස්සෙක් වගේ ගියා මේ සැලුට් එකක් දාගෙන ගියේ මම දන්නවා ඒක කවන්නේ යව තම්ුණා දැන් පරීක්ෂණයට අපි යනවා දැන් අයින දිගේ පාර කොනේ අපි බලමු අපේ ඊළඟ නැවතුම් පොළ මොකක්ද දෙන්නේ කියලා. කතාව ලොකෝට ඇද නිකන් ඔයගොල්ලන්ගේ කාලේ කණ්ඩ ඕනේ නැහනේ මට කියන්න කතාවක් නැහැ ඊට පස්සේ වැඩි අලවෙන හින්දා අපි දැන් බැලුවේ මේ නානව නේද සපංගලා ඒගොල්ලෝ නාන්නේ පාලම යට අපි නාන්නේ පීල් යට වගේ පීල්ලෙන් නානවා කියන්නේ ඔක තමයි පීල්ලෙන් නානවා කියන්නේ තේල් පීල්ල ගාව නානවා කියන එක වෙන්නේ නැති මං හිතන්නේ රයිට් මේ පුංචි දොළ පාරක් තියෙනවා ගලන දොළ පාරේ දොළ පාරත් දෙපැත්තෙන් දකුණු පැත්තෙන් තියෙනකොට මං යනවා මේ වෙල දිගේ යනකොට මට හම්බුණා ලස්සන කිරිපොට් එකක් හම්බුණා මේ වැඩේ තියෙන්නේ කරුණට ඔක්කොම වීඩියෝ වෙලා නැහැ කරුණේ තමයි ඒකත් නේද ඉන්න ගොඩාක් වෙච්ච දේ මාර වැඩේ කියන්නේ මේ අපේ ගිහිතර හදපුවා නෙමෙයි. ඒ රයි. පටරයි. මේ රයි. දැන් ගෙදර දුවගේ. කාන්තලේ කිරි ආරයි. පොදෙන්න බෑ. පුදුම රාත් ඉන්නන. පුදුම රයි. ආරයි. තර නෑ තාත්ති. පටරයි. ඉලාට සිරාරයි. කිරි ටික කාලා පොඩ්ඩක් එහෙට මෙහෙට අයින්නකට මම මේ දැක්ක සුන්දර වෙල් යාය. මට මේ සින්දු මතක් වෙන වෙල් යායම බයින් කඩු ගල් තලාව බයින් කියලා. නමුත් ඒ දෙන්නේ කරන්නයි මම වැඩි මේ සුන්දරත්වයේ විඳින්න. මේ සුන්දරත්වයේ විඳින්න ගමන් මට වුණා ඕගොල්ලන්ටත් මක් කියන්න. ඒකින් තමයි මම මේක කියන්නේ මේ වෙලා ඉති සයිමන් මාමා දැන් ඇත්තටම ජීවිතේ නතර නැහැ මං හිතන්නේ. ඒ වුණාට හොඳට තියාගෙන ඉන්නවා මේ ඉන්න කට්ටිය. ඔව්. ඒක එන්න එකක් ගන්න. අද අපි ත්‍රිකොමලේ යනවා පවුලේ ඇත් එක්ක. මෙලෝ
නමස්තේ නමස්තේ ඔයාගේ නම මොකක්ද? මගේ නම දිග නිමේෂ මගේ නම ඔබේ නම මගේ නම ඇවිල්ලා හරි නම. හරිත නම් මිස්ටර් ජොනි. රොක්සි. අම්මා. මාළු බාන්න තාත්තා. සුදු නෝනා කෙනෙක් ඉන්නවා. අපි ආලා බලමු. එයාගේ නම මොකක්ද කියලා. මම තමයි ටුවර් ගයිඩ්. What a beautiful place. Araliya Mal. Travel with. What's your name? Hey, Nicholas. අපි යන්නේ කොහෙද කියලා අපි දන්නේ නැහැ. ඒත් මේ තන වාගෙන යන්නේ. හරි පාර යන්නේ. එතන. හා? හෝටලයක් නැද්ද? පරණ හෝටල් එක. මේක හොල්මන් සීන් එක තිබිලා තියෙනවා ඉස්සර. ඊට පස්සේ තමයි වහලා තියෙන්නේ. මොකද හොල්මනකට එන්න බැරි වෙන වහලා තියෙන්නේ. right. මේ හොටෙල් එක මැද්දෙන් තමයි යන්න කියලා තියෙන්නේ. අපිට බයින සීන් එකක් වෙයිද දන්නේ නැහැ. කවුද අපෝ කොහෙන්ද ආවේ කියලා. අපි අහලා බලමු මේගොල්ලන්. යන්න පුළුවන් කියලා කියනවා. අපි අහලා බලමු. මාමගේ වාහනේ. Keep breath. කියන්නේ ත්‍රිකුණාමලයේ තියෙන තවත් මේක නිලාවැලි නෙමෙයි මේක වෙන නමක් තිබ්බ මම නම මතක නැහැ. මොකද්ද මොන වැලිද මේක වෙන මොකද්ද වැලියක් තිබ්බේ? දුක්කු වැලි. දුක්කු වැලිද? ගංගේ වැලිද උදු? මල් සින්දුවක් දාලා තියෙනවා. ත්‍රිකුණාමල. අපිට සෙට් වුණා මේ මොකද වන්ද මේ චුට්ටක් හාල්මැස්සටත් වඩා පොඩ්ඩක් සයිස් එකක් චුට්ටක් විතර ඉන්න මාළු කේස් එකක් අහගන්න බැරුණා නම මොකක්ද කියලා. අපි මොකක්ද මේ බයිනවද මන් දන්නේ නැහැ. උට පිස්සු මේ කැමරාවක් අල්ලනවා කියන බයින මං හිතන්නේ ඒක ගණන් ගන්න එපා. yes ඔති. අපේ හැටියක් නේ දකින් වීඩියෝ කරන එක. ඉන්නවා ගන්න. මම නාන්න බෑ කියනවා. හෙම්බිසල්. ඒක නිසා අපි යනවා. වතුරටත් බහින්න කියලා තමයි බැලුවේ. දෙයිනේ කියලා මේ මඩ වතුරද ඔන්න දන්නේ නැහැ. ඔන්න එහෙ නානවා නිකන්. ඕකරක් කියලා. නික්ලස් තායක අවුද කොහෙ ගියා තමයි නිකන් දෙනවනම් සිප්පි කට්ටක් හරි කමන්නේ. අපි නිකන් වැඩරලා වගේ ගොඩ පීනන්නේ දනිසෙන් පල්ලේ හවත දෙනතන. ඌගේ සයිස් එක යකෝ. මෝ නිකන් පාවෙන ටයර් එක වගේ. මිනිහ වරන් ආවේ මේ 2.4යි. ලොක්. එයි. 2.4යි. මේ තමයි නඩේ ගුරා. අපේ නඩේ ගුරා. අයන ගැඹුර වගේ පෙන්වට මේ එතන ගැඹුර නෑ එතන. ගොඩක් ගැඹුරට යන්න පුළුවන් ආයේ එන්න බැරි හින්දා මං ගියේ නෑ. ඔව්.
කොහොම හරි දැන් මෙතන නාලා නිකන් අපි හෙම්බත් වෙලා මෙතන ලුණු නාලා නිකන් චොර වෙලා ජාඩියලා ඉන්න වෙලාවේ එක්ක හිතනවා අපි නවතෙන් ගත්ත තැන තමයි ගිහිලා දෙයිනේ කියලා පූල් එකේ පොඩ්ඩක් නාලා පිරිසිදු වෙන්න. ඔව්. ආ පූල් එකේදී සෙට් වෙමු. මේක තමයි පූල් එක මේ දෙයිනේ කියලා අපි දැන් නානවා ඇති අන්තම් ලුණු ඔක්කොම යන්නත් එක්ක දැන් මම ගිලිලා පෙන්නන්නේ හෙන ගැඹුරක යනවා වගේ නේ අන්තිමට නෑ මේ කකුල අඩිය වදින තැන මම මේ පීනන්නේ. ඔව්. ඉතින් දෙයක් නෑ ඉතින් නානවා එහෙටයි මෙතන පැද්දි නානවා ඔක තමයි අපේ ජීවිතේ. නවාකටන් ගත්ත තන අරගෙන නිස්කලංකයි නිදහස් කට්ටියම ෆුල් ආතල් එකේ ඉන්නවා. Hey, English fine. Betul fine. අපිට ඉතින් කොහේ හරි කමක් නැහැ වතට පොරවලා තියෙනවා නම් බෑලා ඉඳලා තියෙන්නේ එච්චරයි. ඕක තමයි ලයිෆ් එක. හා हाँ हाँ Abang kaku. Mama, kemarin mana ada goggles ni? Awis kay goggles tika. Tawatu dano nito. Wah pina bro. Oh. අපි හැමෝම උත්සාහ දරුවා පීනන්න පුරුදු වෙනවා අතට. Anda mama nyala dah ni ada mana ada? हाँ Dekai tu. Apa yang? Apa dia? Mata mata ni tak puduwa. Bella kadang kan. කොහොම හරි දැන් ඉතින් අපේ හෙම්බත්ලා ඉන්නේ නාලා ආපි ලන්දන මොකද නාපේක වටවිතාව හරියට බැලුවෙත් නැහැ. මම දැන් නාලා ඉවරලා දැන් පොඩ්ඩක් යනවා මේ අඟපත පොඩ්ඩක් පිහිදගෙන කරගෙන දෙයින් එකට පොඩ්ඩක් වටවිතාවේ මොනවද තියෙන්නේ කියලා බලන්න. රයිට්. අපි දැන් බලමු ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් ඉස්සල්ලාම මම ඔයාලට පෙන්නන්නම්. අපි ආවේ මේ ත්‍රිකුණාමලයේ තියෙන මෙන්න මේ හැරියන්ක වන්ටක් ගාලා අනයි. මෙන්න මේ තියෙන මේ මොකක්ද කියනවා මේ හවානා ක්ලබ්ද මොකද? ඒ වගේ නමක් තියෙනවා අපි. හොඳ තැනක් හරි පිටිසුදු තැනක්. පවුල් පිටින් එලා දෙයිනේ ඉඳලා ඉන්න බුලන් තැනක්. මේ නිදහසේ ඉඳලා වැඩේ කරගෙන යන්න තියෙන්නේ ආපු වැඩේ කරගෙන. ඒ කඩේ නෙවෙයි. ඒ හිතපු තැන ඉස්සරහ තියෙනවා මේ මොකද්ද තිබ්බ පොඩ්ඩක් ඉන්න මේ හරි මතකයි තිබ්බා. එනකොට මේ වගේ මේ පේරියට තිබුණා මේ ඒගොල්ලන්ගේ මේ හවස තියෙන වයිබ් එක මේ ෆුල් ආතල්. ඒ කියන්නේ ඒ වෙලාවෙම බාබිකියු කරලා නිකන් මාළුවා වුණා තැන සැපක් දීලා ගන්න ඕන මෙතන. ඉතින් කකුලෝ ඉන්නවා. මේ කකුලෝ ඉන්නවා මේ ඉන්නේ මම හිතන්නේ මේ මාළුන්ගේ නන්දම දන්නේ නැත්තේ මේ රත් මාළුවා කියමුකෝ රත් මාළුවෙක් ඉන්නවා. ඒ වගේම මේ දොපක්‍රිස්සෙක් ඉන්නවා. මාළු පොකටිසෝ සහ මේ කකුලෝ. ඒකට ඒ වෙලාවෙම හදලා කරලා ගන්න පුළුවන් ඒ කොල්ලෝ ටික ලෙක් හිතුවක වැඩේ කළා දෙනවා. ඉතින් කොහොම හරි ඔන්න දැන් ඒ දවසත් ගෙවිලා ඉවරයි. ඉතින් මේ දැන් නම් මහන්සි වෙනවා. කන්න කියලා බලමු මොන හරි. ගහනවා කන සාප. ඉතින් ඕඩර් එක දාලා කන සාපුවක් තියෙන එක නම් ආයේ කට්ටිය අහන්නමු. පදමට සප්පායන් වෙන හදන්නේ. ඉතින් බලමු මේ තව වීඩියෝකින් අද නාගයන්ට ගහමු. මේ අද ට්‍රිප් එක ගැන මොනවද කියන්නේ? මේ මෙච්චර හොඳයි මදුරුව නැත්තම් ප්‍රශ්නයක් තියෙනවා නේ. මදුරුව නැත්තම් කියන්නේ මදුරුවෙක්ට විදින්න තරම්වත් මේ මදුරුව ඉක්මනට රීච් වෙන්නේ නැහැ නේ. මදුරුවේ තුඩ කැඩෙනවනේ වරින්දා.
ඔව් ඩෙන්ගු නැගලා යනවා ගස්. ඉතින් අසනීප තත්ත්වයක් තියෙන්නේ. බැක්ටීරියලෝ පැක්ටිස් දැහැගෙන යන්නේ. ඒ තමයි ඉදිරිසිංහ ටුවර්ස් අධිපති. යුදු මහතා යුදු දාත දෙපිහිටයි. මෙහෙනම් අපි තවත් ටුවර් එකකින් හම්බෙමු. මේක ඉදිරි වෙච්ච දේවල් මම උනට ඉදිරියට ගෙන එනවා. රයිට්? නෝට් නැති. ඉතින් අපිත් එක ෆන් එකේ ඉන්නද හොඳයි. Okay, life is too short නේ. ඒක ෆන් එකේ ඉන්නේ. අපි ඉදිරියේදී හම්බෙමු. මේක ඉස්සරහට වෙච්ච දේවල් ඔබට බෙදාගමු. අරින් නිර්විච්ච නෝටිම නැති එක්කෙනා. මේන් ගුඩ් මේක් කරනවා. අර නෝටි නැති එක්කෙනා.